හායි යාළුවනේ, ඔයාලා මේකට වෙලා ඉන්නේ අලුත් වැඩහිරෙක්. ඔයාලා YouTube channel එක තාම subscribe කරලා නැත්නම් මෙදා පාර තියෙන රතු පාට subscribe button එක click කරලා subscribe කරලා ඊළඟට එන bell icon එක click කරලා all දාලා තියන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ගාටම ගෙන්න ගන්නවා. හරි යාළුවනේ. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ දැන් මෙන්න මේ පේන Photoshop කියන software එකෙන් කොහොමද vanishing point එක කියන දැන් මෙන්න මේ පේන ෆොටෝ එකේ විදිහට ෆොටෝ එකක් හදාගන්න කියලා. ඉතින් මේකට PC එකට හරි වගේ ලැප්ටොප් එකට හරි ඔයා Photoshop කියන මෙන්න මේ app එක දැන් download කරලා තියාගන්න ඕන. මේක ඔයා මොකක් හරි version එකක් download කරලා තියාගන්න. එච්චර powerful computer එකක් නැත්නම් 2015 වගේ version එකක් දාගන්න. මම 2019 දාගෙන වැඩ කරන්නේ. එහෙනම් මං කියලා දෙන්නම් කොහොමද දැන් මේක හදාගන්නේ කියලා. එහෙනම් අපි වීඩියෝ හරි යාළුවනේ, ඔයා දැන් මේ විදිහට ඔයාගේ ෆොටෝ එක Photoshop එකට මේ විදිහට export කරගන්න ඕන. ඊට පස්සේ ඔයා මේ ෆොටෝ එකේ තියෙන lock එක අයින් කරලා filters වලට ගිහිල්ලා vanishing point යන්න. ඊට පස්සේ මෙතන තියෙනවා එක එක ලකුණු වගේ. මේකෙන් ඔයා මේ දෙවැනි තියෙන එක click කරලා එක තැනකින් point එකක් තියාගන්න. ඊට පස්සේ මම මේ විදිහට තවත් තැනකින් point එකක් තියෙනවා. ඊට පස්සේ මම තවත් තැනකින් point එකක් තියෙනවා. ඊට පස්සේ මම තවත් තැනකින් මේ විදිහට point එකක් තියෙනවා. දැන් යාළුවනේ ඉස්සෙල්ලා බලපු ෆොටෝ එකේ ඔයා දැක්ක නේද? බිත්ති දෙකකට වගේ මේක හේතු වෙලා තියෙනවා. ඒ විදිහට හදන්න තමයි මේක මේ විදිහට හදාගන්නේ. මම මේ විදිහට අවශ්‍ය විදිහට මේක හදා ගන්නවා. ඊට පස්සේ යාළුවනේ ඔයා මේක නිකම්ම ඇද්දට යන්නේ අර අනිත් බිත්තියට. ඔයා control එකයි mouse pointer එකයි එහාට මෙහාට කරොත් තමයි මේ විදිහට යන්නේ. දැන් ඔයාලට පේනවා බිත්ති දෙකකට කැඩිලා වගේ තියෙනවා. අපිට දැන් මේක යටින් එහාට මෙහාට කරලා ඒක හදාගෙන මෙතනින් ඕකේ දෙන්න. ඊට පස්සේ ඔයාගේ Photoshop එකේ text එක ලියා ගන්න ඕන මොකක් හරි. මම මෙතන ලියනවා old Dell laptop කියලා. ඊට පස්සේ හරවන්නේ ඔයා මේක enter දීලා text එක උඩ right click කරලා convert to smart object දෙන්න ඕන. ඊට පස්සේ ඔයාලා මෙතන මේ තියෙන පොඩි ලකුණක් ඒක උඩ එක සැරයක් click කරන්න ඕන. ඊට පස්සේ ඔයා මේකේ control A press කරලා මේක select කරගෙන control C press කරලා මේක copy කරගන්න ඕන. ඊට පස්සේ original image එකට ගිහිල්ලා යට තියෙන layer එක select කරලා අලුතෙන් layer එකක් open කරලා අර text එක hide කරලා vanishing point යන්න ඕන. අර layer එක මේ කරලා ඊට පස්සේ control එකයි V එකයි press කරලා paste කරගෙන ඔයා අර හදාගත්ත එකට මේ විදිහට දාගන්න ඕන. එතකොට ඔයාට පේනවා මෙන්න මේ විදිහට බිත්තියට හේතු වෙලා වගේ තියෙනවා. දැන් ඔයාලට ප්‍රශ්නයක් එන්න මනුස්සයා මේක මේ අකුරු වලින් වැහිලා කියන. ඒකටත් මම ඔයාලට මේකට විසඳුමක් දෙන්න. දැන් මම මේක මේ විදිහට තියාගෙන මෙතනින් ඕකේ දීලා ඔයා දැන් අර layer 1 කියන එකම ආපහු select කරගෙනම double click කරලා මෙන්න මේ යටින් වෙනවාට timeline එක වගේ පාට එහාට මෙහාට මේක ඒකෙන් මම අර යට එක එහාට මෙහාට කරනවා. එතකොට ඔයාලට පේනවා අර මිනිස්යාගේ ඔළුවෙන් පිටිපස්සේ තියනවා වගේ ටෙක්ස්ට් එක. යාළුවනේ මම මේ ගැන තවත් වීඩියෝ එකක් ඔයාලට ගේනකම් ඔහොම රැඳිලා ඉන්න. subscribe කරන්න. වීඩියෝ එක හොඳ නම් like එකකුත් දාන්න. ඊළඟ වීඩියෝ එකට ඔයාලා ගාටම ගෙන්න ගන්න ඕන. bell icon එක click කරන්න. දැන් guys මම මේකට මේ විදිහට
ලියා ගන්නවා නේම් එක. මේ විදිහට ඊට පස්සේ මම මේක PSD නෙමෙයි JPG E කියන මෙන්න මේක ක්ලික් කරලා ෆොටෝ එකක් විදිහට මෙතනින් සේව් දෙන්න. ඊට පස්සේ මෙතනින් ඔකේ දුන්නාට පස්සේ ඔයාගේ ගැලරියට මේක සේව් වෙලා තියෙනවා.